ඉතිහාසයක් සහිත ගංගාවකි. මාතු ගඟ මුහුදට යාවන ගම්මෝය හෙවත් මෝදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්නව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙනී යන බල ප්‍රදේශවලට අයත්වයි. මාතු ගඟ ජලජ පරිසරයේ ප්‍රධාන ජල සැපයුම් මාර්ග වන්නේ බොරලැස්ස ඇල, හීන් ඇල සහ මාගල ඇලයි. ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාතු ගඟ දූපත් සමූහයකින් මැති වී තිබේ. දූපත් 64කින් සමන්විත පාරිසරික නිර්මාණයක් ලෙස පැවසෙන මාතු ගඟ තුළ අද වන විට දූපත් 64ක් දැකිය නොහැකි වී තිබේ. මාතු ගඟ පිහිටා ඇති බලපිටිය ග්‍රාමය පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වන්නේ වැලිතොට හෝ වැලිතර නමිනි. ගිරා සංදේශයේත්, කෝකිල සංදේශයේත්, පරවි සංදේශයේත්, මధుර සංදේශයේත්, සිදත් සඟරාවේත් වැලිතොට යන ග්‍රාම නාමය අපට හමුවේ. එසේම දෙවන පරාක්‍රමබාහු රජ සමයේදී ආක්‍රමණය සඳහා ජාවක හමුදාවත් ගොඩ බැස ඇත්තේ වැලිතොට තොටමුණටය. මේ අවස්ථාවේදී දේවපතිරාජ අමාත්‍යවරයා තම බලසේනා සමග එක්ව ආක්‍රමණික ජාවක හමුදාව සමූල ඝාතනය කිරීම සඳහා රැඳී සිටියේ මේ ප්‍රදේශයේදීය. වැලිතොට බලසේනා රැස්කර දැමීම නිසා පසුව බලපිටිය බවට පත් වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. ලක්දිව දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරු මහසෙන් රජ සමයේදී අනුරාධපුරයට නොගොස් දකුණු වෙරළේ වැලි නදී තොටමුණෙන් කොද්දුවට වැඩමවා සිට කිත්සිරි මෙවන් රජු සිහසුනට පත් වූ පසු නැවත ගිය බව ජනප්‍රවාදයේ පවතින තවත් විශ්වාසයකි. කොද්දුවේ දළදා වහන්සේ වැඩ සිටි නිසා එම කොද්දුවට පරිවාර වන පරිදි අවට ගම්බිම්වල විහාරස්ථාන 23ක් පමණ මෙම තෙත්බිම් කලාපයේ අදටද දැකගත හැකිය.